එච්චර උගන්ලත් මතක නැහැ. දවස් කීයක් මේක කරාද? ඔය ඉතින් තරහ උස ගන්න තමයි. දැන් අර ඔය විසිකල් ක්ලාස් එකේ සෙට් එකක් ඉන්නවා. යාලා හොඳයි. ඉස්කෝලේ පේපර් වල ලකුණු ගන්නවා. හැබැයි මම හදන නිර්මාණ ප්‍රශ්න වලට දීපුවාම ලකුණු නැහැ. ඒක මම යාළුවෝ ගන්නව පාඩම් වලින් මේක මම හිතලා හදන ප්‍රශ්න. ඉතින් යාලා අමාරුයි කියන්නේ ඉතින් අමාරු නෑ ඇත්තටම. දැන් ආයේ පේපර් එකක් දෙන්න ඉන්නේ මම. ඒකෙන් යාලා මං හිත මට්ටමක් තියෙන ඒකට වඩා ලකුණු වැඩියෙන් ගත්තේ නැතිනොත් මං මේ පන්තිය සම්පූර්ණයෙන්ම නවත්තනවා. මොකද මට මේ සල්ලි නෙමෙයි මට වැදගත් වෙන්නේ. මම උගන්වන දේ තමයි මට වැදගත් වෙන්නේ. මොකද මම උගන්වන දේ මම ආසාවෙන් උගන්වන්නේ ඇත්තටම ඒ ඉගෙන ගන්න ළමයි උනන්දුයි කියලා හිතාගෙන. හරිද? එතකොට එයාලා මට කවදා හරි මට මේකෙන් සතුටු වෙන්න දෙයක් තියෙන්නේ මේ ළමයිව ගොඩ දාලා. හරිද? ඉතින් ඒ සතුට මට ගන්නවා. ඉතින් අනිකේ දෙමාපියෝ වියදම් ගන්න සල්ලි. හරිද? ඒ දෙමාපියෝ ඔයාලා හම්බ කරලා නෙමෙයි මේ පන්ති යන්නේ. ඔයා හම්බ කරලා දෙන්නේ නැහනේ. තමන්ගේ දෙමාපියෝ තමයි මේ මහන්සි වෙලා මේ උගන්වන්නේ. ඔයාලට. ඔයාලා හොඳ තැනකට දාන්න. ඒතකොට ඔයාලට ඒක අගයක් නැත්තම් කිසිම සත පහක උනන්දුවක් නැත්තම් මට ඊට වඩා මට දෙයක් කරන්න බෑ. මට ඉතින් සිලබස් ටික ගන්න පුළුවන්. ඉතින් මට මාත්‍රේ වෙනසල් වගේ සල්ලි පස්සේ යනවා නම් ඒක නම් ඉලක්කය මට අවුලක් නැහැ. ඔයාලා ඉගෙන ගත්තත් එකයි මට නැතත් එකයි. හරිද? මම උගන්නන්න යන එක තමයි මට තියෙන්නේ. හැබැයි මම එහෙම නෑ. මට ඔයාලගෙන් මේ දෙන්න ඕන සපෝට් එක දෙන්නේ නැත්තම්, කමිට්මන්ට් එක දෙන්නේ නැත්තම් මට මේක කරන් යන්න බෑ. ඔක තමයි ෆයිනල්. හරිද මට කියන්න තියෙන්නේ. දැන් මගේ ඒ ග්‍රේඩ් 10 ළමයි ටිකක් යල්ලා ඉස්කෝලේ පේපර් වලට හොඳට ගන්නවා. හැබැයි මම ප්‍රශ්නයක් දීපුවා නිර්මාණ ප්‍රශ්න එකපාර දීපුවාම සමහරවිට ඒක බෑ මේ ලේසි ප්‍රශ්න දෙන්නේ. හරි. ඉතින් එහෙම බෑ. ඒකට හේතුව ඒ ළමයි පාඩම් ගන්න. එක්සෑම් එකක් වුණාම ඒකෙදි මගේ නෝට් ටික බලාගෙන ඒක කරගෙන ගිහිල්ලා මේව කරගන්නවා. හැබැයි සාමාන්‍ය ඉතින් නිකන්ම චුට්ටක් බලාගන්නේ නැහැ. හරිද? ඉතින් මම මේ දෙන්න හදන්නේ ප්‍රැක්ටිකල් දේවල්. මම මෙච්චර ප්‍රැක්ටිකලි මේ දේවල් උගන්වලා කරලා ඔක්කොමත් කරලා දැන් මගේ ආසාව තියෙනවා ඔයාලා මෙතනින් ඇත්තරම කියන්නේ ඇත්තරම ඔන්ටර්ප්‍රනර්ෂිප් පැත්තට ව්‍යවසායකයෙක් වෙන්න ආස කවුරු හරි ඉන්නවා නම් මේ ක්ලාස් එක අවසාන end of the day කියන්නේ මේ එක්සෑම් එකක් ඉවරලා කවුද හරි යාගෙන මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න කෙනෙක් ඉන්නවා නම් අන්න ඒක තමයි සතුට. හරිද? ඒ වගේම විභාගයක් කොට දාලා මම හැමදාම කියන දෙයක් තමයි O level exam කියන්නේ හරිම ලේසි. මේකේ කොමර්ස් කියන්නේ හරිම ඒකෙන් ලේසිම සබ්ජෙක්ට්. ලේසියෙන්ම ඒකක් ගන්න පුළුවන්. එතකොට ඒ සබ්ජෙක්ට් එකකටවත් ඔයාලා සමහන්සි වෙන්නේ නැත්නම් මම මොකද්ද කරන්න ඕන ඊට වඩා මට කරන්න දෙයක් නැහැ. හරිද? මට වැදගත් වෙන්නේ එක ළමයෙක් හරි කමන්නේ ඒ ළමයා උනන්දුවෙන් වැඩ කරනවට චුට්ටක් හරි මං කියන්නේ නැහනේ ඔයාලට මේ රෑ තිස්සේ එළි වෙනකන් මේ පාඩම් කරන්න කියලා මං කියන්නේ නැහැ. මං කියන්නේ සතිය චුට්ටක් බලාගන්න එක පැයක් දෙකක් තේ බොන වෙලාවට හරි ටී ටයිම් එකට හරි හවසට. අන්න නැත්නම් රෑට පොඩ්ඩක් නිදා ගන්න කලින් උගන්නපු ටික බලාගන්න ඉඳලා හිටලා හරි. හරිද? මොකද මං කියන්නේ වැඩිපුර මැත්ස් මේ වගේ සබ්ජෙක්ට් වලට මහන්සි වෙන්න කියලා. එතකොට මං ඒකෙදි මං කියන්නේ කොමර්ස් ඔය ඉන්නකම චුට්ටක් බලා ගන්න සතියේට දවස් දෙකක් තුනක් විතර පොඩ්ඩක් ඉන්නකම බලා ගන්න. එතකොට යති. ඒකක් ලෙසින් ගන්න පුළුවන්. ඊට පස්සේ පාස් පේපර්ස් ප්‍රශ්න පත්‍ර ආරම්භ කරපුවාම නිකම්ම ඒකක් එනවා. හරි. ඉතින් ඔයාලා ඒ දේවල් කරන්නේ නැත්නම් මම කොහොමද කරන්න කියන්නේ? හරි මට මේ පන්තියේ එක ළමෙක් වුණත් ඉන්නේ උනන්දුවෙන් වැඩ කරනවා. මං කියන දේවල් පාඩම් කරගෙන හරි ඊළඟ දවසට අරන් වෙනවනම් මං ඒ ළමයාට හරි කරනවා. හැබැයි කවුරුම කරන්නේ නැත්නම් එහෙම බොරුවට නිකන් පන්ති යනවා මට සල්ලි ගෙවනවා. හරිද? මට ඔය සල්ලි ආවා කියලා ඉතින් වැඩක් නැහැ. මොකද මගේ හිතට සතුටක් නෑ. මට සල්ලි මුදල එනවා. හැබැයි මට ඒක කිසිම මට සැටිස්ෆැක්ෂන් එකක් නැහැ. හරි? ඉතින් මේ මට සතුට වෙන්න බැරි ළමයෙක් හරි කමන්නේ ඒ ළමයා උඩ දාලා ඒ ළමයා මහන්සියෙන් වැඩ කරගෙන පොඩ්ඩක් යාලා ටාගට් එකක් හදාගෙන තමන්ගේ ජීවිතේ පොඩ්ඩක් ඉස්සරහට යන්න try කරනවා. එහෙම උනන්දුවක් තියෙන ළමයි තමයි මට වැදගත්. ඒක දැන් මගේ අර ෆිසිකල් ක්ලාස් එකේ ළමයිටත් දැන් මම ඒක තමයි එයාලට දීලා තියෙන්නේ ලාස්ට් වෝනින් එක ඊළඟ පේපර් එක කරනවා පේපර් එක ලකුණු මම හිතන මට්ටමේ නැති වුණොත් ඉතින් මම මේ පන්තිය නවත්තනවා. ඒ ළමයි හොඳයි ඉතින් ළමයි 9ක් විතර ඉන්නවා 9ක් 10ක් වගේ. දැන් 8ක් 9ක් වගේ 8ක් 9ක් 10ක් ඒකේ ඉන්නවා. කරන්න දෙයක් නැහැ. හරිද මට ඊට වඩා මගේ මේ බිස්නස් වලට මගේ ටයිම් එක දෙන එක මට වටිනවා. හරිද? ඉතින් ඒකින්ද මට මේ සල්ලි වුණා කියලා ඒක මට එච්චර මේකක් නෙමෙයි. ඒකින්ද මේකත් එහෙම තත්යකට ගන්න ඕන නම් මේ ඔයාලා විදිහම දිගට වැඩ කරන්න නැතුව ඉන්න.
හරි දිගට වැඩ කරන්නේ නැතුව මම තීරණයක් ගන්නවා. ඒක කරන්න දෙයක් නැහැ. දැන් ඔයාලට මම උගන්වන එකක් තේරෙනවනේ. මං කියනවා පැහැදිලි නේද? හරිද? ඒතර මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලගේ. ඔයාලා පාඩම් කරන්න තියෙන්නේ. ඉඳලා හිටලා ප්‍රශ්නයක් කරන් හදන්න, ඉඳලා පොඩ්ඩක් බලා ගන්න. දැන් මේ ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් මොනවද කියලා අහපුවම මේකම තේරෙනවා. දැන් සති කීයක් අපි මේක කරාද? සති දෙකක් තුනක් විතර කරා මේක. එකම එක. මේ පාඩම් වලම හිටි. accounting process එක මම කරන්නේ නැති සෑහෙන. හරි? එතකොට මම මෙච්චර කරලා ඔයාලගේ කිසි වටිනාකමක් නැත්නම් ඒකට ඔයාලා අම්මලාගේ තාත්තලාගේ සල්ලි වල වටිනාකමක් දෙන්නේ නැත්නම් ඉතින් මට ඊට වඩා දෙයක් කරන්න බෑ ළඟ. මම සමහරවිට ප්‍රායෝගික ප්‍රැක්ටිකල් එක්සැම්පල් අරගෙන මෙවල ඇඳලා මෙවල මහන්සියලා මම ඔයාලට උගන්වන්නේ. ඒ මං හිතන්නේ මං එච්චර එකකින් කරන්නේ ඔයාලට මේ අර ඒකකටත් වඩා ලේසියෙන් තව මේක පොඩ්ඩක් ප්‍රායෝගික අවබෝධයක් එක කවදා හරි මේ තමන්ගෙම කියලා මොකක්ද දැන් පටන් ගන්න හරි හිතේ.